අවුරුදු 20-30 අතර තරුණයන් අතර පවා මේ මුඛ පිළිකාව ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ලංකාවේ පිරිමින්ගේ වැඩියෙන්ම දකින්න හම්බෙන පිළිකා වර්ගය තමයි මුඛ පිළිකාව. වාර්තා වෙනවා 10 දෙනෙක් පමණ. ඒත් එකම මුඛ පිළිකාව නිසා දවසකට 30 දෙනෙක්වත් මරණයටපත් වෙනවා. වසරකට මුඛ පිළිකා රෝගීන් 3800 දෙනෙක් පමණ වාර්තා වෙනවා. මුඛ පිළිකාවක් වළක්වා ගැනීම සඳහා ප්‍රධානම සාධකය බුලත් පිට භාවිතයෙන් ඈත්වීම. කාර ලබා ගත යුතුයි. ගත්තේ නැත්නම් වෙන්නේ ඉතාලිටික්කට මරණයටපත්. වැරදි පුරුදු වලින් ඈත් වුණොත් ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන් පිළිකාවක්. මම විශේෂඥ දන්තශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර. මම ජාතික පිළිකා මර්ධන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නට සේවය කරනවා. අද කතා කරන්නේ ලංකාවට ඉතාමත් වැදගත් වෙන මුඛ පිළිකාව. ඉස්සර කාලේ අපි දැක්කේ මුඛ පිළිකාව වයසක පිරිමි පුද්ගලයන්ගේ වැඩියෙන්ම දකින්න. දැන් අවුරුදු 20-30 අතර තරුණයන් අතර පවා මේ මුඛ පිළිකාව ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මුඛ පිළිකාව අද කතා කරන මාතෘකාව යටතේ අපි කතා කරමු මුඛ පිළිකාව සඳහා බලපාන සාධක මොනවද? ඇතිවීමට පෙර කටේ යම් වෙනස්කම් ඇති වෙනවා. පූර්ව මුඛ පිළිකා තත්ත්ව ගැන කතා කරමු. ඒත් එක්කම මුඛ පිළිකාව හැදුනායින් පස්සේ මොනවද දකින්න හම්බෙන රෝග ලක්ෂණ ගැන කතා කරලා මුඛ පිළිකාව වළක්වා ගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. එතරම් මුඛ පිළිකාව කියන්නේ කටේ ඕනම ස්ථානයක ඇතිවෙන පිළිකාවක්. ඒක තොල වෙන්න පුළුවන්, දිව ආශ්‍රිත වෙන්න පුළුවන්, කම්බුල ආශ්‍රිත වෙන්න පුළුවන්. මේ ඕනම ස්ථානයක ඇතිවෙන පිළිකාවක් අපි කියනවා මුඛ පිළිකාව කියලා. ලංකාවේ පිරිමින්ගේ වැඩියෙන්ම දකින්න හම්බෙන පිළිකා වර්ගය තමයි මුඛ පිළිකාව. දවසකට මුඛ පිළිකා රෝගීන් වාර්තා වෙනවා 10 දෙනෙක් පමණ. ඒත් එකම මුඛ පිළිකාව නිසා දවසකට 30 දෙනෙක්වත් මරණයටපත් වෙනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. වසරකට මුඛ පිළිකා රෝගීන් 3800 දෙනෙක් පමණ වාර්තා වෙනවා. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන්ට තමයි ඇතිවීම අවදානම් වෙන්නේ. මේ සැලකුවොත් එහෙම මොන වගේ කණ්ඩායම්ද මුඛ පිළිකාව උදව් වෙන්නේ කියලා කම්කරු ජනතාව අතර ඒත් එකම බස් ඩ්‍රයිවර්ස්ලා, ත්‍රී වීල් ඩ්‍රයිවර්ස්ලා, මේසන්වරු, වඩු කාර්මිකයෝ, දීවර ජනතාව විශේෂයෙන්ම වතු ආශ්‍රිතව මුඛ පිළිකාව ඉතාමත් වැඩි බව අපිට දකින්න හම්බෙනවා. මේ මුඛ පිළිකාව සඳහා බලපාන ප්‍රධානම සාධකය තමයි අපේ සමාජයේ බුලත් පිට කෑම. මේ බුලත් පිට අපි ගම්බද සැලකුවොත් එහෙම ගම්බද ජනතාව අතර මේ බුලත් පිට ඉතාමත් ප්‍රචලිතයි. අපි ගම්බද ගේකට ගියොත් එහෙම අනිවාර්ය අංගයක් වෙනවා මේ බුලත් පිට භාවිතය. මේ බුලත් පිට සමග අපි පාවිච්චි කරනවා දුම්කොළ සාපුවක් ඒත් එක්කම කුණු. ලෝක සෞඛ්‍ය සංවිධානය හොයාගෙන තියෙනවා දුම්කොළ වල පිළිකා ජනක ද්‍රව්‍ය 28ක් තියෙනවා. ඒත් එක්කම ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි පුවක් වල පිළිකා ජනක ද්‍රව්‍ය තියෙනවා කියලා. පුවක් වල පිළිකා ජනක ද්‍රව්‍ය 4ක් තිබෙන බව හොයාගෙන තියෙනවා. මේ පිළිකා ජනක ද්‍රව්‍ය එහෙම නැත්නම් පිළිකාවක් ඇති කිරීම සඳහා බලපාන රසායනික ද්‍රව්‍ය වලට පුළුවන් අපේ ජානවල යම් වෙනස්කම් ඇති කරලා ඒකට ජාන විකෘති කරලා ඒවා පිළිකා සෛල බවට පත් කරන අපේ ශරීරයේ තියෙන සෛල. ඉතින් කටේ මුඛ ආස්තරයේ ඇතිවන මේ මුඛ පිළිකාව පැතිරීම තුලින් මුලින්ම තුවාලය තිබ්බ තැන අවට පරිසරයට පැතිරෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒක ශරීරය පුරා පැතිරෙන්නත් පුළුවන්. මේ මුඛ පිළිකාව ඇතිවීමට පෙර අපේ කටේ යම් වෙනස්කම් දකින්න හම්බෙනවා. ඒකට අපි කියනවා පූර්ව මුඛ පිළිකා තත්ත්ව කියලා. මේ පූර්ව මුඛ පිළිකාවක් නොවුනත් අනාගතයේ පිළිකාවක් බවට පත්වීමේ හැකියාවක් ඇති තත්ත්ව මේ පූර්ව මුඛ පිළිකා තත්ත්ව. අපි බලමු මොනවද මේ පූර්ව මුඛ පිළිකා තත්ත්ව කියලා කියන්නේ. ඉස්සෙල්ලාම සඳහන් කරොත් එහෙම කටේ බුලත් වෙන කන් පුද්ගලයේ එහෙම නැත්නම් දුම්පානය කරන පුද්ගලයෙක් ඒත් එක්කම මධ්‍යසාර පානය පුද්ගලයෙක් මෙම අවදානම් සාධක සියලුම දේවල් සහිත පුද්ගලයෙක්ට තමයි වැඩි අවදානමක් තියෙන්නේ මුඛ පිළිකාව ඇති වෙන්නේ. එන්න එවැනි පුද්ගලයන්ගේ කටේ ආස්තරයේ සුදු ලපයක් එහෙම නැත්නම් රතු ලපයක් එහෙම නැත්නම් සුදු සහ රතු මිශ්‍ර ලපයක් තිබ්බොත් එහෙම ඒක සමහර වෙලාවට පූර්ව මුඛ පිළිකා තත්ත්වයක්
වෙන්න පුළුවන්. ඒත් එක්කම යම්කිසි පුද්ගලයා පුවක් පාවිච්චි කරනවා. ඒක පුවක් බුලත් විට සමග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුවක් පැකට් හැටියට දැන් අපේ සමාජයේ පැතිරලා තියෙනවා. එහෙම නැත්නම් නොයෙකුත් දුම් රහිත දුම්කොළ සහ පුවක් මිශ්‍රණ අපේ සමාජයේ මේ පුවක් හන්දම අපේ කටේ යම් වෙනස්කම් ඇති වෙනවා. අපි ඒකට කියනවා මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා කියලා. මේ මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාවේ ප්‍රධානම ලක්ෂණයක් තමයි මුලින්ම අධික දැවිල්ලක් ඇති වෙනවා මිරිස් පාවිච්චි කරාම. ක්‍රමයෙන් අපේ මුඛයේ ආස්තරයට යටින් තියෙන තන්තු ඝනවීම තුලින් කට ක්‍රමයෙන් විවෘත කිරීමට අපහසු වෙනවා. මේ විවෘත කිරීමට අපහසු වෙලා සමහරව අපිට හම්බෙලා තියෙනවා තමන්ගේ සුළංගිල්ල පවා කට ඇතුළට දැමීමට අපහසු පුද්ගලයෝ අපිට හම්බෙලා තියෙනවා. එවැනි පුද්ගලයන්ට ආහාර ගැනීමට පවා අපහසුයි. සමහර වෙලාවට එවැනි පුද්ගලයා බටයකින් ආහාර ද්‍රවමය ආහාර පවා ගැනීමට වෙන්න පුළුවන්. එන තවත් භයානක තත්ත්වයක් තමයි කට ඇරීමට බැරි වීම නිසා කටේ කොයි ස්ථානයේද මුඛපිලිකා ඇති වෙන්නේ කියලා හඳුනා ගන්නත් බැහැ. ඒත් එක්කම මම සඳහන් කර සුදු ලප, රතු ලප, සුදු සහ රතු මිශ්‍ර ලප සහ මුඛ ශ්ලේෂ්මල ෆයිබර්ස් එක්වෙන තත්ත්වය ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන්. අනාගතයේ පිළිකාවක් බවට පත්වීම වළක්වා ගන්න පුළුවන් තමන්ගේ වැරදි පුරුදු මේ බුලත් පිට මත්සාර පානය, ඒත් එක්කම දුම් පානය, ඒත් එක්කම අර මන් සඳහන් කළා වගේ ස්මෝක්ලස් ටොබැකෝ වැනේන කළා නැත්නම් දුම් රහිත දුම්කොළ සහ පුවක් ආශ්‍රය නිෂ්පාදන බාබුල් වෙන්න පුළුවන්, මාව වෙන්න පුළුවන්. මෙවැනි නිෂ්පාදන භාවිතය අතහැරියොත් පූර්ව මුඛ පිළිකා තත්ත්ව අනාගතයේ පිළිකාවක් බවට පත්වීම වළක්වා ගන්න පුළුවන්. එසේ නොමැතිව යම්කිසි පුද්ගලයෙක් දිගටම මේ දේවල් පාවිච්චි කළා අනාගතයේ පිළිකාවක් බවට පත්වීම වළක්වන්න. අපි බලමු මේ දුම්කොළේ සහ පුවක්වල මොනවද තියෙන්නේ කියලා. මේ දුම්කොළවල තියෙන නිකොටින් සහ පුවක්වල තියෙන ඇරිකොලින් කියන රසායනික ද්‍රව්‍ය පිළිකාව ඇති කිරීම සඳහා බලපානවා විතරක් නෙවෙයි, ඒවට ඇබ්බැහි වීම සඳහා බලපානවා. ඉතින් මේවා ඇබ්බැහි කාරක, එහෙම නැත්නම් ඒත් එක්කම අනිත් පැත්තෙන් පිළිකා ජනක ද්‍රව්‍ය. ඉතින් ඇබ්බැහි කාරක තිබීම නිසා ආයි අපි නැවත පෙළඹෙනවා උලත් පිට සහ දුම් රහිත දුම්කොළ සහ පුවක් ආශ්‍රය නිෂ්පාදන භාවිතය. ඒවා බාබුල් භාවිතය, මාව භාවිතයට නැවත පෙළඹෙනවා. මේවා රහකට ගන්නවා නෙවෙයි, ඇතරම තිත්ත ගතියක් තමයි මේක තියෙන්නේ. නමුත් මේ ඇබ්බැහි කාරක නිසා නැවත භාවිතය සඳහා යොමු. යම්කිසි පුද්ගලයෙකුට මේ පිළිකාව, මුඛ පිළිකාව ඇති වුණායින් පස්සේ අපි සැලකුවොත් එහෙම මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියලා තුවාලයක්, සුවනවල තුවාලයක්, සති 3කට වඩා සුවනවල තුවාලයක් තිබේ නම් යම්කිසි පුද්ගලයෙකුට වහාම දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සමහරවිට මෙන්න මේ දන්ත වෛද්‍යවරයා වෙත යොමු වුණොත් එහෙම අර බයොප්සි පරීක්ෂා කරලා ඉවරලා අදාළ තුවාලය පිළිකාවක් දැයි නිසියාකාරව පරීක්ෂා කරගන්න අපිට හැකියාව තියෙනවා. මුලින්ම මේ මුඛ පිළිකාව අවට පරිසරයට පැතිරෙලා මම ඉස්සෙල්ලත් සඳහන් කරා වගේ ඊට පස්සේ ශරීරය පුරා පැතිරීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි තත්ත්ව වලට ප්‍රතිකාර ලබා ගත යුතුයි. ගත්තේ නැත්නම් වෙන්නේ එවැනි පුද්ගලයා ඉතාලියට මරණයට පත් වෙනවා. ඒත් එක්කම ප්‍රතිකාර කිරීම තුලින් සමහරවිට තමන්ගේ මුඛයේ කොටසක් අයින් කිරීමට වෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිකාර ලබා ගත්තයින් පසුව වුද එවැනි පුද්ගලයන්ට කෑමට අපහසුයි, ගිලීමට අපහසුයි, කතා කිරීමට අපහසුයි, නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙම මුඛ පිළිකාව ලේසියෙන් වළක්වා ගත හැකි පිළිකාවක්. ඒ කියන්නේ අපි වැරදි පුරුදු වලින් ඈත් වුණොත් ලේසියෙන්ම වළක්වා ගන්න පුළුවන් පිළිකාවක්. ඉතින් ලේසියෙන් වළක්වා ගන්න පුළුවන් පිළිකාවක් වළක්වා නොගැනීම තුලින් ඉතාමත් අභාග්‍ය සම්පන්න පිළිකාමේ තත්ත්වයකට ඔබ සමහරවිට තත්ත්වයක් ඔබට ඇති වෙන්න පුළුවන්. මුඛ පිළිකාවක් වළක්වා ගැනීම සඳහා ප්‍රධානම සාධකය බුලත් පිට භාවිතයෙන් ඈත්වීම, ඒත් එක්කම දුම් පානයෙන් ඈත්වීම, මදිසාර පානයෙන් ඈත්වීම, දුම් රහිත දුම්කොළ සහ පුවක් ආශ්‍රය නිෂ්පාදන භාවිතයෙන් ඈත්වීම ඉතාමත් වැදගත්. ඒත් එක්කම අපි දෙන උපදේශයක් තමයි මෙවැනි ද්‍රව්‍ය පාවිච්චි කරනවන යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ කට තමන්ම පරීක්ෂා කරපට ලක් කිරීමට ලේසියෙන් පුළුවන්.
කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හොඳට ආලෝකය වැටෙන්නට සලස්වල කට ඇතුළට කට සොඳින් ශෝධලා කටේ සෑම ස්ථානයක්ම පරීක්ෂා කරොත් එහෙම සමහර විට ඔබට සුදු ලපයක් රතු ලපයක් සුදු සහ රතු මිශ්‍ර ලපයක් හඳුනා ගැනීමේ හැකියාව වෙනස්කමක් අඳුනා ගත්තොත් එහෙම වහාම දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා පරීක්ෂා කිරීම ඉතාමත් අහිතකර පුරුදු වලින් ඈත්වීම ප්‍රධාන වශයෙන් බුලත් පිට දුම්පානය සහ මධ්‍යසාර පානයෙන් ඈත්වීම ඒත් එක්කම ස්වයංමුඛ පරීක්ෂාව තුළින් මුඛ පිළිකාව කල්තිය හඳුනා ගන්න පුළුවන් ඒත් එක්කම වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා.